දිවරඹනේදී කාන්තාවක්ව පිනවන රහස් රිද්මයන් ගැන ඔයා දැනුවත්ද? අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ ගොඩාක් දෙනෙක් අහන හරිම වැදගත් ඒ වගේම අපේ විවාහ ජීවිතයේ ගුණාත්මකභාවය තීරණය කරන මාතෘකාවක් ගැන. අපි හැමෝම අපේ ජීවිතේ සතුටින් ඉන්නට කැමතියි. විශේෂයෙන්ම විවාහක යුවලක් විදිහට එකිනෙකා අතර තියෙන සමීපභාවය කියන්නේ එකිනෙක අතර තියෙන බැඳීම තහවුරු කරන ඉතාමත් පෞද්ගලික සහ ආදරණීය දෙයක්. ඉතින් ලිංගික ජීවිතය කියන්නේ විවාහයක සතුටට බලපාන ප්‍රධානම සාධකයක්. ඉතින් ඒ නිසා මේ වගේ කරුණු ගැන දැනුවත් වෙලා ඉන්න එක සහ දෙන්න අතර තියෙන විවෘතව කතා බහ කිරීමේ හැකියාව කියන එක අරගේ සම්බන්ධතාවයට ගොඩක් වටිනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ මේ දිවරමණීය හරහා ඔබේ සහකාරිය උපරිම සතුටකට පත් කරන්න පුළුවන් රහස් රිද්මයන් සහ ඒ හා සම්බන්ධ සියුම් කාරණා ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මාව subscribe නොකරන නම් මේ වීඩියෝ එක බලන්නේ මම ආදරෙන් ඉල්ලන subscribe කර channel එකත් එක්ක එකතු වෙන්න කියලා. මුලින්ම ඔයාලා තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. සමීපභාවය කියන්නේ හුදෙක් කායික බැඳීමක්ම පමණක් නෙවෙයි. ඒක මනස සහ ශරීරය සම්බන්ධ වන අපූර්ව ක්‍රියාවක්. ඉතින් ගොඩක් පිරිමින් කරන ලොකුම වැරද්දක් තමයි කාන්තාවකගේ සිරුරේ ස්වභාවය තේරුම් නොගෙන අදිස්සියෙම වැඩේ පටන් ගන්න එක. ඉතින් කාන්තාවක් කියන්නේ මලක් වගේ හරිම සියුම් කෙනෙක්. ඇයට ඇගේ දවසේ තියෙන කාර්ය බහුලත්වය ඒ වගේම මානසික පීඩනය අමතක කරලා ලිහිල් වෙන්න නම් හොඳ පසුබිමක් තියෙන්නට ඕනේ. ඒ නිසා කාර්යයට වඩා පෙර සූදානම හැවත් මේ ෆෝප්ලේ කියන එක වැඩි වෙලාවක් දෙන්න ඕනේ. ඉතින් අපි මේක සමනල රිද්මය කියලා හඳුන්වමු. ඉතින් මේ රිද්මේ පටන් ගන්නේ ඉතාමත් මෘදු. ඔබ ඔබගේ සහකාරියගේ කන් පැති, ගෙල, උරහිත සහ පිට ප්‍රදේශය ඉතාමත් ආදරයෙන් කිප ගනිමින් ඇගේ ශරීරයේ ස්නායු පද්ධතිය අවදි කරන්නට ඕනේ. ඉතින් ඇය මානසිකව සහ ශාරීරිකව ලිහිල් වෙන්නට ඉඩ දෙන්න. ඉතින් මෙතනදී ක්ලිටොරිස් එක වටා ඉතාමත් සෙමින් කිසිම හදිස්සියක් නැතුව රවුම් හැඩයට දිව හැසිරවීමෙන් ඇගේ ස්නායු ආග්‍ර පියවි සිහියට ගන්න. ඉතින් මෙන්න මේ පියවරට ඔබට අවශ්‍ය තරම් කාලය ගන්න. මොකද ඇය ලිහිල් වෙන තරමට ඔබ ලබා දෙන උත්තේජනය ඇයට වඩාත් හොඳින් දැනෙනවා. ඉතින් ගොඩක් අය හිතාගෙන ඉන්නේ වේගයෙන් කරන තරමට තමයි සතුට වැඩි කියලා. නමුත් ඇත්තටම සතුට වැඩි වෙන්නේ ඉතාමත් සියුම් සහ මෘදු ස්පර්ශයන්ගෙන්. ඉතින් දෙවෙනි රිද්මේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ වඩදිය බාඩිය රිද්මය. ඉතින් මේක හරිම අපූර්ව ක්‍රමයක්. ස්වභාව ධර්මයේ වඩදිය බාඩිය වගේම මේ ක්‍රියාවලියෙත් උච්චාවචනයක් තියෙන්න ඕනේ. ඔබ සෙමින් පටන් අරන් ඇගේ ප්‍රතිචාර අනුව ක්‍රමයෙන් රිද්මය සහ පීඩනය වැඩි කරන්න පුළුවන්. එතනදී ඔබේ දිවෙන් ඉතාමත් මද පීඩනයක් යොදමින් එහා මෙහා ගමන් කරවන්න. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී ඔබ ඔබගේ සහකාරියගේ ශ්වසන රටාවන් පිළිබඳව හොඳින් අවධානයකින් ඉන්න ඕනේ. ඉතින් ඇය හුස්ම ගන්නා වේගය වැඩි වෙනවා නම් එකින් කියන්නේ ඇය උත්තේජනය වෙනවා කියන එකයි. ඉතින් ඒ වගේම ඇය අමුතු විදිහේ හඬවල් පිට වෙනවා නම් ඒ ඇයගේ සතුට පිනවන අවස්ථාවක්. ඉතින් ඇය සතුටේ උපරිමයටම ලං වෙනවා වගේ දැනෙනකොට ඒ රිද්මය ටික වෙලාවකට එලෙසම තබා ගන්න. එකපාරටම රිද්මේ නතර කරන්න එහෙම යන්න එපා. ඉතින් මේ වඩදිය බාදිය රිද්මය ඇත්තටම ඇයට අමුතු මිහිරක් ගෙන දෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ තෙවැනි රිද්මය තමයි ස්ථාවර සහ මේ තීව්‍ර රිද්මය. ඉතින් ඇය උච්චතම අවස්ථාවට ලං වන විට ඔබගේ රිද්මය එකම ස්ථාවර සහ තීව්‍ර වේගයකින් පවත්වා ගන්න. ඒක බොහොම වැදගත් මොහොතක්. ඉතින් එකපාරටම රිද්මය වෙනස් කිරීමට හෝ නැවැත්වීම ඇයට විශාල මානසික අපහසුාවක් ඇති කරන්න පුළුවන්. පීඩනය ඉතාමත් නිවැරදිව පවත්වා ගනිමින් ස්ථාවරව රිද්මය ගෙන යමින් ඇයට උපරිම තෘප්තියක් ලබා ගත හැකියි. ඉතින් මෙතනදී වැදගත්ම දේ තමයි ඇය දෙන ප්‍රතිචාරවලට මුල් තැන දීම. ඇය කැමති ස්පර්ශය මොකක්ද කියලා ඔබ එයත් එක්ක කතා කරන්නට ඕනේ. ඉතින් අපසමයන් විදිහට රහස් දේවල් විවෘතව කතා කිරීමෙන් ඔයාලගේ ලිංගික ජීවිතය වඩාත් වර්ණවත් කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් අන්තිමේදීම ඔයාලට බැරෑරුම් ලෙස මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි පිරිසුදුකම කියලා කියන්නේ. ඉතින් මේ ඕනම ක්‍රියාවකදී පිරිසුදුකම කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. දෙදෙනාම පිරිසුදුව සිටීම අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. ඒ වගේම කාන්තාවකගේ ශරීරයේ යම්කිසි ආසාදනයක් හෝ අපහසුතාවයක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්නාතුරු මේ දේවල් කරන්න යන්න එපා. ඉතින් ඕනෑම දෙයකට වඩා ඔබගේ සහකාරියගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මම හැමදාමත් කියනවා වගේ මේ ලිංගික ජීවිතය කියන්නේ කිසිම විටකත් ආත්මාර්ථකාමී දෙයක් නෙමෙයි. ඒක දෙන්නගෙම සතුට උදෙසා කරන දෙයක්. ඉතින් ඔබට පුළුවන් හැම විටම ඔබගේ සහකාරියෙන් අහන්න ඇය කැමති දේවල් මොනවද? ඇයට අපහසු මොන වගේ දේවල්ද කියලා. ඉතින් ඔබේ සම්බන්ධතාවයේ ලොකුම රහස තමයි දෙන්න අතර තියෙන අවබෝධය. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ මේ දිවරඹනේදී ඇයව පිනවන රහස් රිද්මයන් 3ක් ගැන. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.